Hello guys, welcome back on another gameplay videos. ඉතින් අද ගහන්න යන්නේ play with challenge එකේ හතරවෙනි episode. හතරද පස්වෙනි episode එක. කලින් episode එකේදී අපි මෙතන challenge දෙකක් කරා. ඒකේ එකක් හරි එකක් busted එක back sorry busted එක අපිට මේකේ හදන්න පුළුවන් නේ. මොකද මම හදන ගෙදරට මාළු ටැංකියක් වගේ සීන් එකක් තමයි දාලා තියෙන්නේ. ඒ නිසා මේ මට පුළුවන් මේක හදන්න. ග්ලාස් පේන්ට් කොහොටත් පාවිච්චි කරන්න හොඳ නැහැ. මොකද ඒ වතුර ලීක් වෙනවා. අද අපි මගේ මේකේ ගේ හදන්න යන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට සෙට් වෙමු. මල්ලි ඉන්ට්‍රෝ එක. වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එකෙන් පස්සේ ටුට්ටක් මම ෆාස්ට් එඩිට් එකක් දෙන්නේ. අපි අතන ටුට්ටක් ස්කිප් කරගත්තා. මේක මගේ ස්ටාර්ට් බේස් එක නිසා වැඩි හොඳ ලොකුවට වේග යන එකක් නෑ. ටිකෙන් ටික චුට්ට හරියට නිකන් මේ වගේ මුලින්ම එකයි, ඉන්පස්සේ දෙකයි, ඉන්පස්සේ තුනයි, ඉන්පස්සේ සෙට්. ඒ වගේ ගෙවල් තමයි හදන්න යන්නේ. ඒ කියන්නේ ඉස්සරහටත් ගෙවල් බිල්ඩින් හදන්න නැගිටපන්. මොකද්ද මම කිව්වේ? අපිට ඉස්සරහටත් ඒ වගේ ස්ටාර්ට් බේස් නෙමෙයි ගේම් මොකද ගෙවල් හදන්න වෙනවා. early game එක නිසා චූටියක් ඩර්ට් වලින් හදන්න පුළුවන්. එන්න ගේට ගිහිල්ලා යුද්ධ කරලා පස්සේ මේ සීරියස් එක ඉවර වෙන්නේ මේ වර්ල්ඩ් එක ෆ්‍රී වෙනවා. ඒ කියන්නේ අර දෙන්නගේ චැලෙන්ජ් අපව කරනවා. මේක මම කියලා නැතුව ඇති. ඒක පස්සේ අපිට පුළුවන් වෙන ලොකු ගෙදරකට යන්නත් යන්න. ඒකම අපි දැන් චූටි ගෙදරකට outline එක ගහගමු. මේ මෙහෙම තමයි ගෙදර යන්න තියෙන්නේ. අතට එන්ට්‍රන්ස් එක ගන්නවා. ඊට පස්සේ තව කෑල්ලක් අතනින් නිකන් එතනම මොකක් හරි ගන්නවා. ඊට පස්සේ මෙතන චූටි කෑල්ලක් ගන්නවා අපේ සත්තු ටිකට. අර පූසටයි තව බල්ලෙක් ඉන්නවා උට. අතට මොන හරි ගන්න. එතන මට මතක් වෙන්නේ. මේක මෙතනට එනකන් ඉන්නේ. මේක මෙතනින් කැපිලා ඔහොම ගිහලා මෙතනින් යනවා. එතකොට මෙතන පුළුවන් චෙස් පේඩියක් වගේ හොඳට දාන්න. ඒක තමයි අපේ ප්ලෑන් එක. ඉතුරු ටික ෆිල් කරගන්න මම ඉක්මනට ගිහිල්ලා ෂවලක් හදාගන්න. මේ විදිහට තමයි අපි අවුට්ලයින් එක යන්නේ. ගස් ටිකක් නෙමෙයි කපා ගන්න ඕනේ. ඩයොරයිට් ස්ටෝන් ටිකක් මයින් කරගන්නත් ඕනේ. අපි ෂන්ක ගියා. ඩයොරයිට් ස්ටෝන් ටිකක් කරගත්තා. අපි ආවා.
හරි ෆ්‍රෙන්ඩ්ස් හරිද අපි සේරම වගේ ඕන දේවල් ටික ගත්තා නෙමේ කියන්න බෑ තව ඕන වෙන්න පුළුවන් ඒවත් එහෙම වුණොත් පස්සේ හොයාගන්න පුළුවන් හරිද කියන්න බැරි මම වීඩියෝ එක මුලදි කිව්වේ අද ගේ හදනයි කියලා අපෝ අපුදපු අද සම්පූර්ණ ගෙදර හදන්න වෙන්නේ මොකද මොකද කිව්වේ අද සම්පූර්ණ ගෙදර හදන්න වෙන්නේ පුළුවන් වෙයි හරිද කතක හිටිය හදන්නත් පුළුවන් හරිද බලමු මොනවගේ කාලගුණයක් හොඳයි මොනවගේ තත්ත්වයක් කුදාව ඉදන්නේ අප බලමු දැන් වෙට්ටිකට අලුත් දැසනක ගෙදර වැඩ පටන් ගැනීමට නියමිතින් ජාතික ගිය සහ මයින්ක්‍රොෆ්ට් කියන ගෞරවීත සහභාගී මයින්ක්‍රොෆ්ට් ගිය මන් දන්නේ නිසා අපි වැඩේට බහිත සහභාගී මයින්ක්‍රොෆ්ට් ගිය මන් දන්නේ නිසා අපි වැඩේට බහි රෙඩි වුණේ ඩයරටික්ස් ටොන් ටිකකට මඩි වුණා. අපි ඒ ටිකත් හැටම් කරලා කරමු. ඩයරටික්ස් ටොන් ටික මං ගාව තිබ්බට මට මතකයක් තියෙනවා. දැන්ට තියෙන තත්ත්වය ගැන කතා කරලා පිට ගෙදර මේ මෙතනින් මාළු ටැංකිය ඔහම යනවා හරිද කරලා මෙතනින් දොර එනවා මේ හතරට මුජානේ මෙතන අපේ පූසගේ මේක අපේ පූසගේ සෙට් එක නෙමෙයි මේක චෙස් සෙට් එක මෙතනට ඔහම ජනේල් මෙතන වන්ක හිලක් තියෙන මෙතන සෙට්ම මෙතන බාරගන්න දෙනවා මෙතන තනි ජනේලේ මෙතනින් අපහු ග්ලාස් පේන් මත බාර් එක මෙතනුත් එහෙමයි මෙතන අපේ පූසගේ තැන පූසගේ විතර හරි මෙතන යට කැමරා වගේ සල්තනවා මෙතන අමුතුවට චූටි ඩිසයින් එකක් දාලා තියෙනවා මොනවා වුණත් පූසෙන්න දෙන්නේ තන්ට බල්ලෙකුත් ගෙනත් දාන්න ඕනේ හරිද බල්ලෙක් අනිවාර්යෙන් ඕනේ හරිද ඔය මාත් බල්ලෙක්නේ එක බල්ලෙක් ඕනේ අපි ඒක ඉස්සරහට බලමු දැන්ට ඔච්චරයි ඇන්ත මෙතනට නෙමෙයි ඉන්නේ ඇන්ත ඉන්නේ ඇන්ත මෙතනට වගේ
බිම සේරම ටික හාරන්න වෙනවා. අපි ඒව ටිකත් හාරගෙන ආපහු සෙට් වෙමු. කලින් කිව්වත් වගේ මෙච්චරයි ෆ්‍රෙන්ඩ්ස් අදට අපිට හදන්න වෙන්නේ. හරිද? අවුලක් නෑ. ගෙදර ලස්සනට තියෙනවා. ඉතුරු එව්ව ටික ඉතුරු ඇපියෙන් බලාපොරොත්තු වෙන්න. කිව්වත් වගේ මේ පිය නම් අපිට එක චැලෙන්ජ් එකක්වත් කරන්න බැරි වුණා. it is what it is. කමක් නෑ. ලැබෙන පින්ටු බලමු. මේ සේරම ටික සම්පූර්ණ කරලා මෙත්තා බ්ලොගේ අපි බස්ටඩ් චැලෙන්ජ් එකක් කරලා. ඉතින් අදට අපි වීඩියෝ එකකින් සමුගන්නවා. මම ඕඩි ගේමින් මගේ නම දන්නේ නැති කට්ටිය ඉන්නවනම් අලුතෙන් කට්ටිය සෙට් වෙලා ඉන්නවනම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක තෝල් කරලා තියාගන්න. හැමදාම වගේ මම වදයක් වගේ තේරෙනවා නම් බෙල් අයිකන් එක ගන්න එපා. ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාලා කමෙන්ට් එකක් දාලා තියාගන්න. මෙතා බ්ලොග් එක්සයිට් මී ඩ්‍රැගන් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අලුතෙන් එන සෙල් ඩ්‍රැගන් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් කොල් අදට වීඩියෝ